Good day to you. අද අපේ හතරවෙනි practicing video එක. අද අපේ අලුත්ම conversation එකේදී අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද අපි කෙනෙක්ගෙන් අපිට යන්න ඕන තැනකට ස්ථානයකට පාර අහන්න කියලා. මේ conversation එක හැමෝටම වැදගත් වෙයි. හොඳින් practice කරන්න, හොඳින් බලන්න video එක මුලින් ඉඳන්ම බලන්න. මේක real විදියටම ඔයාලට practice කරන්න අවස්ථාව හම්බෙයි ජීවිතේ යම් අවස්ථාවකදී. හොඳයි. එහෙනම් අද අපි conversation එක බලමු. මුලින්ම අපි section 1 එකේදී මුලින්ම අපි කරන්නේ conversation එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න එක. කවුද conversation එකේ අද ඉන්න characters? ඒගොල්ලන් කතා කරන sentences මොනවද? ඒවල අර්ථය මොනවද කියන එක අපි පළවෙනි section එකේ නැත්නම් section 1 එකේදී බලනවා. section 2 එකේදී මම මේ sentences English වලින් කියනවා කොහොමද ඒක අපි කතා කරන්න ඕනේ කියන එක. කියන්න ඕනේ ආකාරය. ඒක බොහෝ විට ප්‍රයෝජනවත් වෙන්නේ ගොඩාක් ඉංග්‍රීසියේ මුලින්ම පටන් ගන්න අයට. හොඳයි section 3 එකේදී අපි මේ conversation එක ඇත්ත විදිහට practice කරනවා. මම conversation එක පටන් ගන්නවා. ඔයා screen එක දිහා බලාගෙන ඒ conversation එකට answer එක දෙනවා. section 3 එක අපි rounds දෙකකට කරන්නේ. rounds දෙකක් කියන්නේ පළවෙනි round එකේදී මම conversation එක පටන් අරන් ඔයාලා answer එක දෙනවා. දෙවෙනි round එකේදී ඔයාලා conversation එක පටන් අරන් මම ඒක respond කරනවා නැත්නම් answer එක දෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මේ conversational practices කරන්නේ. හොඳයි. එහෙමනම් දැන් අපි යමු section 1 එකට. asking for directions. යන්නේ කොහොමද කියන එක තමයි මේ අහන්නේ. අද අපේ conversation එකේ ගැහැණු ළමෙක් සහ පිරිමි ළමෙක් තමයි කතා කරන්නේ. අද conversation එක පටන් ගන්න girl. එයාගේ පළවෙනි වාක්‍යය තමයි excuse me, can you help me? අපි excuse me කියලා කියන්නේ කෙනෙක්ගේ අවධානය ගන්න සමා වෙන්න කියනවා වගේ. Can you help me? ඔයාලට පුළුවන් මට උදව් කරන්න. Can you help me? Second sentence එක තියෙන්නේ boy ගේ. එයාගේ response එක නැත්නම් එයාගේ ප්‍රතිචාරය. Yes of course. ඔව් ඇත්තෙන්ම. What do you need? ඔයාලට මොකක්ද අවශ්‍ය? What do you need? Need කියන්නේ අවශ්‍යයි කියන එක. What do you need? ඊට පස්සේ girl එයා කියනවා I am looking for the ABC company. ඒ කියන්නේ මම හොයන්නේ ABC company එක. ඊට පස්සේ boy කියනවා ABC company I know it. ඒ කියන්නේ ABC company එකද? I know it. මම දන්නවා ඒක. එතකොට girl කියනවා great. great කියලා කියන්නේ එයාට සන්තෝෂයි. මෙයා දන්නවනේ right. ඒ කියන්නේ නියමයි. Can you tell me how to get there? ඔයාට කියන්න පුළුවන්ද කොහොමද මම එතනට යන්න ඕනේ කියන එක? Sure. First go straight on the street. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රථමයෙන්ම මේ පාර දිගේ කෙලින්ම ඉදිරියට යන්න. Girl is asking. Girl අහනවා. ගැහැණු ළමයා අහනවා. How far is it? ඒක කොච්චර දුරද? How far is it? ඒක කොච්චර දුරද? Boy. It's about 5 blocks ahead. ඒ කියන්නේ තව blocks 5ක් විතර පහු කරන් යන්න ඕන ඉදිරියට. අන්න ඒක තමයි යා කියන්නේ. ඊට පස්සේ girl අහනවා okay then what? then කියන්නේ ඊට පස්සේ then what මොකද්ද කරන්න ඕනේ? boy turn right at the second traffic light. turn right දකුණට හැරෙන්න. at the second traffic light. දෙවෙනි traffic light එකෙන් දකුණට හැරෙන්න. blocks 5 පහ වුණාන් පස්සේ second traffic එකෙන් දකුණට හැරෙන්න. දැන් මේ ගැහැණු ළමයා ඒ කිව්වද අහුම්කන් දුන්න දේ නැවතත් කියනවා. එයාට ඒක කන්ෆර්ම් කරගන්න නැත්නම් ස්ථිර කරගන්න. turn right at the second light. got it. ඒක මට තේරුණා. ඒක තමයි යා කියන්නේ. got it කියන්නේ මට ඒක තේරුණා. ඊට පස්සේ boy කියනවා yes after that keep walking. ඒකට පස්සේ දිගටම විදගෙන යන්න. keep walking කියන්නේ දිගටම විදගෙන යන්න. girl අහනවා is it on the left side? ඒක තියෙන්නේ වම් පැත්තේද? is it on the left side? boy කියනවා no it's on the right side. නෑ නෑ ඒක තියෙන්නේ දකුණු පැත්තේ. it's on the right side. girl thank you that is helpful. ස්තුති ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. that's helpful. පිරිමි ළමයා කියනවා you are welcome. you are welcome කියලා කියන්නේ අපිට කවුරු කෙනෙක් thank you කිව්වම අපේ සතුටේ ප්‍රකාශ කරන you are welcome. girl කියනවා I appreciate your help. මොකද appreciate කියන්නේ අගය කරනවා. I appreciate your help. මම අගය කරනවා ඔයාගේ මේ උදව්ව. the boy කියනවා
No problem. කිසි ගැටලුවක් නැහැ. Have a nice day. සුබ දවසක්. Have a nice day කියන්නේ සුබ දවසක්. එහෙනම් දැන් අපි යමු section 2 එකට. ඒ section එකේදී මම ඔයාලට පෙන්නනවා කොහොමද මේ sentences අපි කියන්න ඕනේ කියන එක speed එක අඩුවෙන්, කියන්නේ වේගය අඩු කරලා පෙන්නනවා. එතකොට ඒක ඔයාලා කටට හුරු කරගන්න. Excuse me, can you help me? Yes, of course. What do you need? I am looking for the ABC company. ABC company? I know it. Great. Can you tell me how to get there? Sure. First go straight on the street. How far is it? It's about 5 blocks ahead. Okay, then what? Turn right at the second traffic light. Turn right at the second light. Got it. Yes, after that, keep walking. Is it on the left side? No, it's on the right side. Thank you. That is helpful. You are welcome. I appreciate your help. No problem. Have a nice day. Section 3 එකේදී මම conversation එක start කරනවා. වාට තියෙන්නේ screen එක දිහා බලාගෙන screen එකේ පේන දේ වාට answer කරන්න. හොඳයි. එහෙනම් දැන් අපි conversation එක start කරමු. Round 1. Excuse me, can you help me? I am looking for the ABC company. Great. Can you tell me how to get there? How far is it? Okay, then what? Turn right at the second light. Got it. Is it on the left side? Thank you. That is helpful. I appreciate your help. හොඳයි. දැන් අපේ second round එක. second round එකේදී ඔයා පටන් ගන්නවා conversation එක screen එකේ තියෙන එක කියවන්න. ඊට පස්සේ මම ඒකට answer එක දෙනවා. Yes, of course. What do you need? ABC company? I know it. Sure. First go straight on this street. It's about 5 blocks ahead. Turn right at the second traffic light. Yes, after that, keep walking. No, it is on the right side. You are welcome. No problem. Have a nice day. දැන් ඔයාලට පුළුවන් මේ conversation එක ආයෙත් නැවතත් practice කරන්න. පුළුවන් තරම් ඔයා practice කරන්න. screen එක දිහා බලන්න නැතුව මේ conversation එක අරන් යන්න පුළුවන් වෙන ප්‍රමාණයටම ඔයා practice කරන්න. වීඩියෝ එක බලන්න පටන් ගත්තට වැඩිය මේ මොහොත වෙනකොට ඔයාට communicate කරන්න ඕන කරන වාක්‍ය රටවල් ගොඩක් ඔයා මේකෙන් ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා පළවෙනි වීඩියෝ එක, දෙවෙනි වීඩියෝ එක, තුන්වෙනි වීඩියෝ එක ආයෙත්
ඔයගොල්ලෝ බලන්න, රිවයිස් කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මම ප්‍රථමයෙන්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා පළවෙනි වීඩියෝ එක බලලා ඒකේ කමෙන්ට්ස් දුන්න අයට. ඒ වගේම ලයික් කරපු අයට. මොකද ඒගොල්ලන්ගේ කමෙන්ට් එක ලයික් එක ඉතාමත්ම වැදගත් වුණා මේ වීඩියෝ එක ගොඩාක් අය අතට අරගෙන යන්න. ගොඩාක් අය මේ වීඩියෝ එක බලලා ගොඩාක් ප්‍රයෝජන අරගත්තයි කියන එක කමෙන්ට්ස් වලින් මම දැක්කා. දවසකට මිලියන 2.6ක් ඒ කියන්නේ ලක්ෂ 26කට වැඩි වීඩියෝස් YouTube එකට එකතු වෙනවා. දැන් මේ එකතු වෙන ලක්ෂ 26ක් වීඩියෝස් අතරින් ඔයාට අත්‍යවශ්‍ය වෙන වීඩියෝ එක ඔයාට YouTube එකෙන් තෝරලා එවන්නේ ඔයා channel එකට subscribe කරලා notification bell එක on කරලා තිබුණොත් තමයි. මේ වෙනකොටත් ඔයා subscribe කරන එකයි notification එක on කරලා නැත්නම් දැන්මම on කරලා එකතු වෙන්න. එහෙම වුණාම ඔයාට කොයි වෙලාවකවත් ඔයාගේ එකම වීඩියෝ එකක්වත් ඔයාට මිස් වෙන්නේ නැතුව ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්කම ලැබෙනවා. මම පෞද්ගලිකව කැමතියි මගේ channel එක ඔයගොල්ලෝ අතර ප්‍රසිද්ධ වෙලා grow වෙනවා දකින්නකොට. ඒක මට පෞද්ගලිකව ඇති වෙන ප්‍රීතියක්. මොකද මගේ මූලිකම අරමුණ ඔයගොල්ලන්ට හැම කෙනෙක්ටම හොඳින් චතුරව ඉංග්‍රීසි කතා කරන්න අවස්ථාව ලබා දීම. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා subscribe කරලා channel එකට දැනටමත් එකතු වෙලා ඉන්න අයට. මම හිතනවා අද ඔයගොල්ලන්ට වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. පුළුවන් තරම් channel එක grow කරමු අපි. ඒක වර්ධනය කරමු. මේක මගේ වගේම ඔයගොල්ලන්ගේ channel එක ඔයාලා ඉංග්‍රීසි ටික හදා ගන්න තැන. ඒක නිසා ඉදිරියේදී මම අලුත් තව දේවල් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා channel එක ඇතුලින්. ඒ හැම දෙයක්ම කරන්න මට ලොකු ධෛර්යයක් වෙනවා. ඔයගොල්ලන්ගේ like එකක්, ඔයගොල්ලන්ගේ thumbs up එකක්, ඔයාලා subscribe කරලා channel එක grow කරන එකක්. ඒක කරන්න පුළුවන් ඔයාලට. ඒක නිසා ඊළඟ වීඩියෝ එකෙදිත් අපි ඉක්මනින් හමු වෙමු. Wish you all the best.